දළදා මාලිගාවේ ඉතිහාසයේදී බොහෝ ලෙස කතා බහට ලක්වන ඇත් රජුන් දෙපළක් ඇත. එනම් රාජා හස්තියා සහ කන්දා නැමැති හස්තීන් දෙදෙනාය. වර්ෂ 1937 වර්ෂයේදී මාම්පිටිය දිසාව විසින් ශ්‍රී දළදා මාලිගාවට මෙම ඇතුන් දෙපළ පූජා කරන ලදී. එහිදී බෝසත්න රාජා හස්තියා වසර 50කට අධික කාලයක් ශ්‍රී දළදා මාලිගාව වෙනුවෙන් උතුම් බුදුරජාණන් වහන්සේගේ දාංශ්ටා ධාතුන් වහන්සේ වැඩමවීමේ වැඩි ගෞරවය රාජා හස්තියාට හිමි වේ. ඒ අනුව වර්ෂ 1986 දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිව කටයුතු කරන ලද රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කරන ලදී. රාජා හස්තියා වර්ෂ 1988 ජූලි මාසයේ 16 වෙනි දින පුරා වසර 50ක් දළදා වහන්සේ වෙනුවෙන් සිදු කරන ලද සේවාව නිමා කරමින් සදහටම දෙනෙත් පියා ගන්නා ලදී. කෙසේ වෙතත් දළදා මාලිගාවේ ඇත් පන්තියට වාසනාව ගෙන එන ලද ඇත් රජු ලෙස නම් දරන්නේ ඒක දන්ත, එසේත් නොමැතිනම් එක දලකට හිමිකම් කියන මහා ඇත් රජුය. වර්ෂ 1978 වර්ෂයේ දළදා මාලිගාවට පූජා කරන ඒකදන්ත හස්තියා උතුම් දළදා වහන්සේ වෙනුවෙන් පුරා වසර ගණනාවක් තම සේවය සිදුකොට වසර කිහිපයකට පෙර සදහටම දෙනෙත් පියා ගන්නා ලදී. ඉන් අනතුරුව දළදා මාලිගාවේ උතුම් දාංශ්ටා ධාතුන් වහන්සේ වැඩම කිරීමේ කාර්යය හේයන්තොඩාවේ රාජා හස්තියා, මිල්ලන්ගොඩ රාජා හස්තියා සහ වෑවලදෙණියේ රාජා හස්තියා යන හස්තීන් යොදා ගනිමින් වරින් වර උතුම් දළදා වහන්සේ වැඩමවීමේ කාර්ය සිදු කරන ලදී.